ආයිබුවන් මගේ ආදරණීය සහෝදර සහෝදරියන් සියලුම දෙනාට සිහින දේශයට යන්න හැමෝටම අවස්ථාව වාසනාව ලැබේවා කියලා මුලින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. විශේෂ පණිවිඩයක් අදත් මම කියන්නයි මේ විදියට වීඩියෝ එකකින් ආවේ. ඒ තමයි හැමෝම හිතනවා මේ දවස්වල ඊශ්‍රායෙල් වාණිජ්‍ය හා සේවා අංශයට සුපර් මාකට් වලට විතරයි සේවකින් ගන්න කියලා. ඒ කතාව එහෙම නෙවෙයි. තවත් අංශ රාශියකට වාණිජ්‍ය සේවා ශාස්ත්‍රයේ රැකියා පුරප්පාඩු වලට ශ්‍රමිකයින් ඉන්ටර්විව් කරනවා. ගොඩක් අය මම හිතන්නේ මේ වෙනකොට තොරතුරු පත්‍රිකාව කියවලා නැහැ. තමන්ගේ ඇප්ලිකේෂන් එක පිරෙව්වට. ඔන්ලයින් වෙබ්සයිට් එකට ඇප්ලිකේෂන් එක දැම්මට ගොඩක් අය විස්තර පත්‍රිකාව කියුවේ නැහැ මේ වෙන විටත්. ඒකේ තියෙනවා විශේෂයෙන්ම සුපර් මාකට් වලට විතරක් මේ වෙනකොට ඉන්ටර්විව් යන්න තමන්ට සුදුසුකම් හදාගනිමින් ඉන්න එපා. සුදුසුකම් తీරනවා නම් වඩාත් හොඳයි. තමන්ට සුපුරුදු ශාස්ත්‍රයේ ක්‍රියාවට යන්න උත්සාහ කරන එක වඩාත් හොඳයි. නමුත් වෙනත් අංශවලත් හැකියාව තියෙන අය බොහෝ වෙලාවට සේවා සහතික සොයමින් සහ විවිධාකාරයේ විස්තර එක්රැස් කරමින් දැනුවත් වෙමින් සිටිනවා. සුපර් මාකට් ශාස්ත්‍රයට විතරයි ඉන්ටර්විව් තියෙන්නේ කියලා හිතාගෙන. ඒ නිසා මම සියලුම දෙනාට දැනගන්න ඒ සියලුම අංශ පුරප්පාඩු වල සේවකින් ගන්න සියලුම අංශ සම්බන්ධයෙන් අද දැනුවත් කිරීමට සූදානම්. මුලින්ම ඊශ්‍රායෙල් රාජ්‍යයෙන් කියනවා ඔබ පහත සඳහන් කාර්යයන් කිහිපයක් සිදු කිරීමට හැකියාව සහිත පුද්ගලයෙක් විය යුතුයි කියලා. මං ඉදිරියට සඳහන් කරන රැකියා අවස්ථා සඳහා එකක් හෝ කිහිපයක් සඳහා හැකියාව සහිත පුද්ගලයෙක් විය යුතුයි කියලා විස්තර පත්‍රිකාවේ සඳහන් වෙනවා. මුලින්ම රෙදි සේදීම සඳහා ශ්‍රමිකයින් බඳවා ගන්නවා කියලා තියෙනවා. ඒ වගේම මස් කැපීම සහ මාළු කැපීම. එතකොට මේ සඳහා දක්ෂතා තියෙන අයට මේ සඳහා තමන්ගේ සහතික හදාගෙන ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඊළඟට උද්‍යාන අලංකරණයටත් ශ්‍රමිකයින් ගන්නා බවට මේ ලිපියේ සඳහනක් තියෙනවා. ඊළඟ කොටස අවන්හල් නොවන ආහාර ආයතන වලට මුළුතැන්ගේ කටයුතු. උදාහරණයක් නෙස්කැෆේ බාර්. අවන්හල් නොවන ආහාර ආයතන වලට මුළුතැන්ගේ කටයුතු වලටත් ශ්‍රමිකයින් ගන්නා බව කියනවා, ඉන්ටර්විව් කරන බව කියනවා. ඒ වගේම තමයි ඊළඟ අංශය ප්‍රතිචක්‍රීකරණ එකතු කිරීමේ සේවාවන්. ප්‍රතිචක්‍රීකරණ එකතු කිරීමේ සේවාවන් සඳහාත් ඉන්ටර්විව් වලට සහභාගී වෙන්න තමන්ගේ සුදුසුකම් අනුව එන්න පුළුවන්. ඊළඟ අවස්ථාව තමයි වෙළඳ සැල්වල භාණ්ඩ අතින් ඇසුරුම් කිරීම. මේක සුපර් මාකට් සම්බන්ධ කොටසක්. ඊළඟ අංශයත් සුපර් මාකට් සම්බන්ධ කොටසක්. රාක්ක ගබඩා කරන්නන් සහ වෙළඳුන්. ගොඩක් අය මෙන්න මේ කොටස් දෙකට තමයි මේ වෙන විට සූදානමින් සිටින්නේ. නමුත් ඊළඟට තව තියෙනවා ආහාර නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියා කිරීම. වරන් ඇතුළේ මූලික කියලා සඳහන් කරලා තියෙනවා. ආහාර නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියා කිරීම. එතකොට මේ කැටගරි එකටත් මේ අංශයටත් තමන්ට ඉන්ටර්විව් එකට ඉදිරිපත් වීමට අවස්ථාව තියෙනවා තමන්ගේ සුදුසුකම් අනුව. ඊළඟට ඇසුරුම් යන්ත්‍ර ක්‍රියා කිරීම. එතකොට මේ සඳහාත් ඔබට සුදුසුකම් තියෙනවා නම් ඉදිරිපත් වීමේ හැකියාව තිබෙනවා. ඊළඟට තවත් අංශයක් සඳහා කම්කරුවන් ගන්න බව කියනවා. භාණ්ඩ හසුරුවන්නන්. භාණ්ඩ එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට රැගෙන යන්නන්. එතකොට මෙන්න මේ රාජකාරියටත් තමන්ට අයදුම් කිරීමට ඉදිරියේ එන සම්මුඛ පරීක්ෂණ වල සහභාගී වීමට තමන් ඔන්න දැන්ම සහතික සුදුසුකම් හදාගන්න. ඊළඟ කොටස තමයි පිරිසිදු කිරීමේ කාර්යයන්. පිරිසිදු කිරීමේ කාර්යයන්ටත්
ශ්‍රමිකින් ගන්නා බව සඳහන් කරනවා. එතකොට කොටස් තිබෙනවා එදිසේදීමේ මස් කැපීම, උද්‍යාන අලංකරණය, අවන්හල් නොවන ආහාර ආයතනවල මුළුතැන්ගේ කටයුතු, ප්‍රතිචක්‍රීකරණ එකතු කිරීමේ සේවාවන්, වෙළඳ සැල්වල භාණ්ඩ අතින් ඇසුරු කිරීම, රාක්ක ගබඩා කරන්නන් සහ වෙළඳුන්, පාර්සල් හා භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්, ආහාර නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියා කිරීම, ඇසුරුම් යන්ත්‍ර ක්‍රියා කිරීම සහ භාණ්ඩ හසුරුවන්නන් භාණ්ඩ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යන්නන්, ඒ වගේම පිරිසිදු කිරීමේ කාර්යයන්. ජොබ් අවස්ථා ජොබ් කැටගරි රාශියක් තිබෙනවා වාණිජ හා සේවා අංශයේ යටතේ. ඒ නිසා හැමෝම සුපර් මාකට් ජොබ් එකකට යන්න කියලා සහතික හොයන්න අවශ්‍ය නැහැ. මේ තියෙන අවස්ථාවලින් මේ තියෙන අංශ වලින් Tamanට හැකියාව තියෙන අංශය තෝරගෙන ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න. එතින්දි තමයි ඔබට වඩාත් සාර්ථක වීමේ හැකියාව තිබෙන්නේ. ඒ නිසා දැන්ම සූදානම් වෙන්න. හැමෝම Tamanගේ අනාගත ඉලක්කය සපුරා ගන්න. ඉතින් ඉතාමත් ආදරයෙන් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න. උදව්වක් විදියට නැවතත් මෙවැනි ඉතා වටිනා තොරතුරකින් මම ඔබ හමු වෙන්න එන බවට පොරොන්දු වෙමින් ඔබ සියලුම දෙනාට ජයම වේවා.